සුබ දවසක්. අද 2026 මාර්තු 31 වෙනිදා. ඉතින් අද දවසේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. ගෝවා රුපියල් 70ත් 100ත් අතර. මල් ගෝවා රුපියල් 230ත් 300ත් අතර. බෝංචි රුපියල් 300ත් 350ත් අතර. කැරට් රුපියල් 250ත් 270ත් අතර. බීට්රූට් රුපියල් 100ත් 110ත් අතර. තක්කාලි රුපියල් 50ත් 60ත් අතර. රාඹු රුපියල් 30ත් 40ත් අතර. පිපිඤ්ඤා රුපියල් 40ත් 50ත් අතර. අර්තාපල් රුපියල් 240ත් 250ත් අතර. ලීක්ස් රුපියල් 140ත් 190ත් අතර. වැටකොළු රුපියල් 180ත් 200ත් අතර. බණ්ඩක්කා රුපියල් 100ත් 110ත් අතර. පතෝල රුපියල් 70ත් 80ත් අතර. කරවිල රුපියල් 100ත් 110ත් අතර. තුඹ කරවිල රුපියල් 600ත් 650ත් අතර. වට්ටක්කා රුපියල් 40ත් 50ත් අතර. බටු රුපියල් 60ත් 100ත් අතර. දෙහි රුපියල් 100ත් 130ත් අතර. ඉඟුරු රුපියල් 300ත් 320ත් අතර. කහ රුපියල් 200ත් 220ත් අතර. පොලොස් රුපියල් 70ත් 100ත් අතර. ලුණු රුපියල් 250ත් 260ත් අතර. ගොටුකොළ රුපියල් 25ත් 30ත් අතර. අලිපේර රුපියල් 300ත් 500ත් අතර. පේර රුපියල් 220ත් 230ත් අතර. කොමඩු රුපියල් 45ත් 70ත් අතර. පැපොල් රුපියල් 130ත් 170ත් අතර. අන්නාසි රුපියල් 220ත් 280ත් අතර. දිවුල් රුපියල් 340ත් 350ත් අතර. ඇම්බුන් කෙසෙල් රුපියල් 270ත් 280ත් අතර. සීනි කෙසෙල් රුපියල් 80ත් 100ත් අතර. ඇඹුල් කෙසෙල් රුපියල් 110ත් 130ත් අතර. කෝලිකුට්ටු කෙසෙල් රුපියල් 240ත් 280ත් අතර. රටකජු රුපියල් 450ත් 480ත් අතර. පොල් රුපියල් 100ත් 130ත් අතර. සුදුලූණු රුපියල් 330ත් 340ත් අතර. නෝකෝල් රුපියල් 150ත් 160ත් අතර. කැකිරි රුපියල් 20ත් 30ත් අතර. එළබටු රුපියල් 100ත් 130ත් අතර. දඹල රුපියල් 130ත් 160ත් අතර. මෑකරල් රුපියල් 60ත් 120ත් අතර. කෙසෙල් මුව රුපියල් 70ත් 80ත් අතර. ඇඹරැල්ලා රුපියල් 100ත් 120ත් අතර. අමු මිරිස් රුපියල් 200ත් 280ත් අතර. නයි මිරිස් රුපියල් 400ත් 700ත් අතර. කංකුම් රුපියල් 25ත් 30ත් අතර. බතල රුපියල් 110ත් 120ත් අතර. මුං ඇට රුපියල් 690ත් 700ත් අතර. ඉතින් අද දවසේ ඔන්න ඔය විදිහට තමයි එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. දිනෙන් දින අඩු වැඩි වෙන එළවලු මිල ගැන දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.